අද වීඩියෝගෙන් කතා කරන්නේ හච් එයාටෙල් මොබිටෙල් ඩයලොග් කියන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා හඳුන්වලා දීලා තියෙන සූම් පැකේජ් වලින් තියෙන වාසිම් පැකේජ් මොකක්ද සහ තියෙන සූම් පැකේජ් මොනවද ඒව ඇක්ටිවේට් කරගන්නේ කොහොමද කියන කාරණේ ගැන. ඉතින් තවමත් වීඩියෝකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න, තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම බලමු ඩයලොග් සූම් පැකේජය ගැන. ඩයලොග් සූම් පැකේජය රුපියල් 224යි. මේක දින 30කට වළංගු වෙනවා. මේකෙන් GB 25ක anytime data මෙන්න මේ app සඳහා ලබා දෙනවා. මොබිටෙල් සූම් පැකේජය ගත්තොත් එහෙම මේකත් දවස් 30ක කාලයකට වළංගු වෙනවා. මේකේ මිල වෙන්නේ රුපියල් 222යි. මේකෙන් මෙන්න මේ app සඳහා GB 25ක anytime data ලබා දෙනවා. හත්සූම් පැකේජය ගත්තොත් එහෙම හත්සූම් පැකේජයේ මිල වෙන්නේ රුපියල් 224යි. මේකත් දවස් 30ක කාලයකට වළංගු වෙනවා. GB 30ක anytime data මෙන්න මේ app සඳහා මේකෙදි ලබා දෙනවා. එයාටෙල් සූම් පැකේජය ගත්තොත් එයාටෙල් සූම් පැකේජයත් දින 30ක කාලයකට වළංගු වෙනවා. මේකේ මිල වෙන්නේ රුපියල් 215යි. මේකෙනුත් GB 30ක anytime data මෙන්න මේ app සඳහා ලබා දෙනවා. ඉතින් මේ පැකේජ් අතරින් අඩුම මිලකට තියෙන සූම් පැකේජයේ තියෙන එයාටෙල් වල ඒ රුපියල් 215කට මොබිටෙල් සහ ඩයලොග් සූම් පැකේජ් ගත්තොත් එහෙම ඒවයින් GB 25ක anytime data තමයි ලබා දෙන්නේ. හච් එයාටෙල් කියන සූම් පැකේජ් වලින් GB 30ක anytime data ලබා දෙනවා. ඒ අතරින් ඉදිරියෙන් ඉන්නේ හච් සහ එයාටෙල් කියන සූම් පැකේජ්. මේ දෙකනොත් මිල අඩුවෙන්ම තියෙන්නේ එයාටෙල් සූම් පැකේජය. ඒ රුපියල් 215කට ඔයාලා Zoom, MS Office ඒ වගේ ඇප් විතරක් පාවිච්චි කරනවා නම් ඔයාලට තියෙන වාසිදායකම පැකේජය තමයි Airtel Zoom පැකේජය. මේකෙන් රුපියල් 215කට දින 30කට GB 30ක anytime data ගන්න පුළුවන්. ඔයාලා ඒ ඇප් වලට අමතරව Google Search, Yahoo, LinkedIn, Gmail වගේ ඇපුත් පාවිච්චි කරනවා නම් එහෙම ඔයාලට තියෙන වාසිදායකම පැකේජය තමයි හච් Zoom පැකේජය. මේකෙන් රුපියල් 224කට මේ ඇප් සේරටම GB 30ක anytime data ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු කොහොමද මේ පැකේජ් සක්‍රිය කරගන්නේ කියලා. මුලින්ම අපි බලමු කොහොමද ඩයලොග් පැකේජ් සක්‍රිය කරගන්නේ කියලා. ඩයලොග් පැකේජ් සක්‍රිය කරගන්න ඔයාලට ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි රුපියල් 224ක රීලෝඩ් එකක් දාලා ස්වයංක්‍රීයව පැකේජ් සක්‍රිය කරගන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන කොටුවයි 678යි කොටුව ඩයල් කරලා ඔයාලගේ ඩයලොග් සිම් එකෙන් කෝල් එකක් ගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී අංක 3 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. මෙතනදී ඔයාලා අංක 92 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. මෙතනදී අංක 7 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. මෙතනදී අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. මෙතනදී ඔයාලා ආයෙත් අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් වෙනවා පැකේජයේ විස්තර. මෙතනදී අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරලා ඔයාලට මේ පැකේජ් එක සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු කොහොමද Airtel Zoom පැකේජ් එක සක්‍රිය කරගන්නේ කියලා. Airtel Zoom පැකේජ් එක සක්‍රිය කරගන්න ඔයාලට තියෙන ලේසිම ක්‍රමය තමයි රුපියල් 215ක රීලෝඩ් එකක් දාන එක. රුපියල් 215ක රීලෝඩ් එකක් දාලා ස්වයංක්‍රීයව පැකේජ් එක සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. අනිත් ක්‍රමය තමයි ඔයාලගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන තරුවයි 550යි කොටුව ඩයල් කරලා ඔයාලගේ Airtel SIM එකෙන් කෝල් එකක් ගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී අංක 5 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. මෙතනදී අංක 92 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. මෙතනදී ඔයාලා අංක 8 ටයිප් කරලා සෙන්ඩ් කරන්න.
මෙතනිදි ඔයාලට අංක 1 ටයිප් කරලා send කරලා මේ පැකේජ් එක සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු කොහොමද මොබිටෙල් zoom පැකේජ් එක සක්‍රිය කරගන්නේ කියලා. මොබිටෙල් zoom පැකේජ් එක සක්‍රිය කරගන්න ඔයාලට තියෙන ලේසිම ක්‍රමය තමයි රුපියල් 222ක රීලෝඩ් එකක් දාන එක. රුපියල් 222ක රීලෝඩ් එකක් දාලා ස්වයංක්‍රීයවම පැකේජ් එක සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. අනිත් ක්‍රමය තමයි ඔයාලගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන කොටුවයි 170යි කොටුව ඩයල් කරලා ඔයාලගේ මොබිටෙල් සිම් එකෙන් කෝල් එකක් ගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී අංක 9 ටයිප් කරලා send කරන්න. මෙතනදී අංක 4 ටයිප් කරලා send කරන්න. මෙතනදී අංක 1 ටයිප් කරලා send කරන්න. මෙතනදී ඔයාලට අංක 2 ටයිප් කරලා send කරලා මේ පැකේජ් එක සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු කොහොමද Hutch zoom පැකේජ් එක සක්‍රිය කරගන්නේ කියලා. Hutch zoom පැකේජ් එක සක්‍රිය කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ රුපියල් 224ක රීලෝඩ් එකක් දාන එක. රුපියල් 224ක රීලෝඩ් එකක් දාලා ස්වයංක්‍රීයවම පැකේජ් එක සක්‍රිය කරගන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. ඩයල් පෑඩ් එක ඕපන් කරගෙන තරුවයි 123යි කොටුව ඩයල් කරලා ඔයාලගේ Hutch sim එකෙන් කෝල් එකක් ගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී අංක 4 ටයිප් කරලා send කරන්න. මෙතනදී අංක 9 ටයිප් කරලා send කරන්න. මෙතනදී අංක 1 ටයිප් කරලා send කරලා ඔයාලට පැකේජ් එක සක්‍රිය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි Mobitel Dialog Hutch Airtel කියන zoom පැකේජ් එක සක්‍රිය කරගන්නේ. ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. මේ ගැන නොදන්න zoom පැකේජ් එක පාවිච්චි කරන වගේ යාළුවෙක් ඉන්නවා නම් එයාට දැනගෙන ෂෙයා කරන්න. තවම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.